තෙරුවන් සරණයි හැමදෙනාටම. අද මම සූදානම් වෙන්නේ බොහෝ දෙනෙකුගේ ඉල්ලීමක් තියෙනවා පුද පූජාවන් සම්බන්ධව. මොනවද මේ පුද පූජාවන්? පුද පූජාවන් යම් යම් මන්ත්‍ර කර්මවලදී අහනවා මගෙන් මේ කරගන්නේ පුද මොනවද කියන එක. ඉතින් ඒ පිළිබඳව දැනුවත් කිරීමක් කරනවා නම් හොඳයි. පුද සම්බන්ධව කතා කරනකොට වීඩියෝ දෙක තුනක් වගේ යනකම් මට කරන්න සිද්ධ වෙනවා. මම අද පළවෙනි කොටස වශයෙන් පාඩමට අවතීර්ණ වීමක් වෙන්නම්. ඉතින් පුද පූජාවන් ආරම්භ කිරීමට ප්‍රථම අපි මන්ත්‍රකරුවෙක් විදිහට ඇදුරෙක් විදිහට අපි පළවෙනියෙන්ම මම කිව්වා දේවාකර්ෂණ භූතාකර්ෂණ ලබා ගැනීම උදෙසා අපි භාවිතා කළ යුතු මන්ත්‍ර කාණ්ඩ. බඩේ කැක්කුම්, හිස රදය, දත් කැක්කුම්, කණේ කැක්කුම්, ලේ හිටවීම, ගෙනි සිසිල් මන්ත්‍ර, ඔය වගේ මන්ත්‍ර සහ গুপ্ত වැඩ කටයුතු. ඒ කියන්නේ විද්‍යාවන් සම්බන්ධව. ඒ කියන්නේ කයිලවැල් පූට්ටු, පුළුන් මතුල උඩ දාපුවම ගිනි ගන්න ඒ වගේ දේවල්, පිදුරු කට්ටේට මතුරපුවාම ඒක ගිනි ගන්න ඒවා. අන්න ඒ වගේ විද්‍යාවන් වගේ දේවල් මූලිකවම මතුරලා අපි දේවාකර්ෂණ, භූතාකර්ෂණ, යක්ෂාකර්ෂණ වගේ දේවල් ළඟා කර ගන්නවා. ඉතින් ඉන් ඔබට යනකොට අපිට අවශ්‍ය වෙනවා මල් බුලත් තටුව හදන්න. මම ඊට පෙර සඳහන් කරා මල් බුලත් තටුව සැදීමේදී විශේෂයෙන්ම මල් බුලත් තටුව තමයි මූලිකවම හදන්නේ. ආධුනික ඇදුරෙක් වුණාම මල් බුලත් තටුව තමයි හදන්නේ. මල් බුලත් තටුව තමයි ඇඩ්වාන්ස් වෙලා. ඒ කියන්නේ තව දේවල් එකතු වෙලා ආසන විදිහට යන්නේ යන්ත්‍රාසන, මන්ත්‍රාසන, ඒ වගේම මහා ජපවලට හැදෙන ආසන. ඊට පස්සේ ඔබට ගියපුවම පිදේනි තටු, പ്രേත තටු ඒ වගේ බෙදෙනවා. ඊට පස්සේ පිදේනි තටුත් බෙදෙනවා, ගැබ් අනුව වෙනස් වෙනවා. ඉතින් ඒ තරම් දුරට යන්නට ඉස්සලා අපි මුලින්ම ඉගෙන ගන්න ඕනේ මල් බුලත් තටුවක් හදාගන්නේ කොහොමද කියන එක. ඉතින් අපි අනිවාර්යයෙන්ම කරන කාර්ය අනුව හිතන්නකෝ අපි නූලක් ජප කරනවා. නූලක් ජප කරනකොට ගොඩක් දුරට අපි ඒ අවස්ථාවන් උදෙසා, ඒ කියන්නේ ස්ථානයට අනුව, අවස්ථාවට උචිත පරිදි, ස්ථානෝචිත ප්‍රඥාව කියන්නේ අන්න ඒ වගේ අවස්ථාවට අනුව අපි නූලක් මතුරන්න පුළුවන්, තෙල් ටිකක් මතුරන්න පුළුවන්. අපිට හැකි ඉක්මනින් හදාගන්න පුළුවන් දෙයක් තමයි මේ මල් බුලත් තටුව කියන එක. මල් බුලත් තටුව හදාගන්න නම් ඔබ භාවිතා කරන්නේ පළතුරු වර්ග 7 වගේ ඒ වගේ නියමයක් තියෙනවා නම් ඔබට පුළුවන් ඒ ආකාරයට ගන්න. ඒ කියන්නේ බුලත් කොළ 7ක් හෝ 9ක්. පඳුරු 7ක් හෝ 9ක්. ඒ කියන්නේ දැන් බුලත් කොළ 7ක් ගත්තොත් පඳුරුත් 7යි ගන්නෙ. හැම බුලත් කොළයකටම පඳුරු එක ගානේ තියෙනවා. බුලත් කොළ 9ක් ගත්තොත් පඳුරු 9ක් ගන්නවා. ඒක තමයි මම මේ ඉදිරියට දාලා තියෙන්නේ. එතකොට පාට 7ක් හෝ 9ක්. මල්, පාට මල්. ඒ කියන්නේ මල් වර්ග පාට මල් වලින් වර්ග 7ක් හෝ 9ක්. එතකොට බුලත් කොළ ටික අපි බොහෝ ඇදුරන් නැට්ට එළියට තියෙන විදිහට තියෙනවා. නමුත් මම තියන්නේ නැට්ට ඇතුල් පැත්තට වෙන ආකාරයට ඒ විදිහට තමයි මම තියාගන්නේ. ඔබතුමාලා කොහොම හරි තියනවා නම් නැට්ට එළියට තියනවා නම් ඒ විදිහට තියාගන්න. එහෙම කිසි ගැටලුවක් නැහැ. Taman තියන ආකාරයට බුලත් ටික තියාගන්න ඕනේ. බුලත් 7 තියෙනවා නම් බුලත් 7ත් දක්ෂිනාවර්තව තියාගෙන එනවා. ඒකෙදිත් පළවෙනි බුලත් කොළ 4ක් අරගෙන සිව්වරම් දෙවියන් සිහිපත් කරන. ඊළඟ බුලත් කොළ 3 අරගෙන තමන්ගේ දෙමාපියන් සහ ගුරු දෙගුරුන් සිහිපත් කරලා මේ මන්ත්‍ර ශාස්ත්‍රය මේ ලෝකයට දායාද කරපු ඊශ්වර දෙවියන් ඇතුළු සියලුම ඍෂිවරුන් සිහිපත් කරමින් ඉදිරි බුලත් කොළ 3 දක්ෂිනාවර්තව තියාගෙන එනවා. එතකොට දැන් බුලත් කොළවල නැට්ට ඇතුල් පැත්තට තියෙන නෙළුම් මලක් ආකාරයට බුලත් කොළ 7 රවුමට තියලා තියෙනවා. 9 නම් 9ත් ඒ ආකාරයෙන්ම තියෙනවා. හැබැයි අර න්‍යාය ධර්මයේ, ඒ කියන්නේ අපි සිව්වරන් දෙවියන් වෙනුවෙන් බුලත් කොළ 4ක් අරගෙන අපි සිහිපත් කරන්නේ. ඒක ඒ බුලත් කොළ 7න් එහාට යන සෑම අනිත් බුලත් ටික ඒ විදිහටම නිකන් තියාන යනවා. ඊට පස්සේ පඳුරු ටික ওই බුලත් කොළ 7 තියෙනවා. හඳුන් වගේ දේවල් තියෙනවා නම් හඳුන් ගන්නවා අපි ලොකු ජපවලදී. මේ මල් බුලත් තටුවේදී හඳුන් තියෙනවා නම් පමණක් කොළ 7 චුට්ට ගලගාපුවෙන් පොඩ ගන්නවා. ඊට පස්සේ පාට මල් වර්ග 7ක් ගන්න මේ බුලත් කොළ 7ක් ගත්තු හින්දා පාට මල් වර්ග 9ක් ගන්නවා නම්
බුලත් කොළ 9 ගන්නෙ. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙන්නේ තෙල් ජීවමක් නම් තෙල් ජපයක් නම් තෙල් ටිකක් හදා ගන්නවා නම් මම හිතන්නකෝ හිස රදයක් නැත්තම් මුර උණක් නැත්තම් වෙනත්ෝ බයවීමකට තැති ගැන්මකට හදන තෙල් ටිකක් නම් ඒ බුලත් කොළ ටික මැද හරියට හරි මැදින් තෙල් ටික තියා ගන්නවා. හැබැයි නූලක් ජප කරනවා නම් නූල මැදින් තියන්නේ නැහැ නූල අතර ගන්නවා. ඔය ටික පිරෙන්න අර මල් ටික තියා ගන්නවා. ඒ මල් ටික තියලා තමන් ඒක ඉස්සරහෙන් ඒ කියන්නේ රාහු කාලේ මග හැරලා මරුට පිටුපාලා ඉඳගත්තාම මල් බුලත් අටුව දිහා බලාගෙන ඉඳගත්තාම තමන්ගේ දකුණු අත පැත්තෙන් තමයි පහන දැල් වෙන්න ඕනි. පහන දැල් වෙන්න ඕනේ දකුණු අත පැත්තෙන්. එතකොට වම් අත පැත්තෙන් තමයි සුවඳ කූරු දැල්වලා තියෙන්නේ. එතකොට අපි ඕකට සාම්රාණි කට්ටකුමංචල් වගේ දුම් ඇල්ලීමක් කරනවා නම් හරි මැදින් තමයි දුම් ඇල්ලීම කරන්නේ. එහෙම හරි මැදින් දුම් ඇල්ලීම කරනවා. හරි මැද තෙල් ටික තියාගත්තාම ඕක තමයි මල් බුලත් අටුව. ඊට පස්සේ ඕකෙන් එහාට යනකොට ඕක ඇඩ්වාන්ස් වෙනකොට තමයි යන්නේ තව ලොකුවට හැදෙන්නේ මේ පංචෝපාචාර යහන කියනවා. ඊට පස්සේ එහාට ගියපුවාම තියෙන සෑම යන්ත්‍රාසන මන්ත්‍රාසන ඔය හැම එකක්ම දේවාසන ඔය හැම එකක්ම හැදෙන්නේ ඕක ඇඩ්වාන්ස් වෙනකොට. ඒ කියන්නේ යන්ත්‍ර මන්ත්‍ර විද්‍යාවේ යම් යම් බලවේග ඒ පූජා මත පිහිටනවා. Taman තියෙන පුද පූජා මත තමයි ඒකේ බලය පිහිටන්නේ. ඒ නිසා තමයි අපි යම් පුද පූජා තියන්නේ. එතකොට අපි හිතන්නකො යම්කිසි යంత్ర මන්ත්‍ර කටයුත්තකට දිෂ්ටියක් ලබා ගන්නවා නම් ඒ දිෂ්ටියට අනුව තමයි පුද තියන්නේ. නැතුව අපිට ආවට ගියාට පළතුරු තියන්න ඕනි, කැවිලි තියන්න ඕනි, අඳුන් සඳුන් එහෙම තියන්න ඕනි කියලා අඳුන් සඳුල් ගිතෙල් මීපැණි ඕවා තියන්න ඕනි කියලා තියන්නේ නැහැ. අපි ගන්න දිෂ්ටිය අනුව තමයි මේ පුද වෙනස් වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. තමන්ගේ ජපයට ගන්න දිෂ්ටිය අනුව. මම කියන්නකෝ දැන් උදාහරණයක් විදියට ගත්තාම නිවාස, ඉඩකඩම්, වාහන වගේ ස්ථානීය ආරක්ෂාවක් කරනවා නම් අපි ගන්නවා බුලත් 21ක්. මතක තියාගන්න දැන් මේ මෙතන තමයි පාඩම ආරම්භ වෙන්නේ. බුලත් 21ක් ගන්නවා. ඒ බුලත් කොළ 21 අනුව පඳුරු 21ක්, පළතුරු 9ක්, කැවිලි 9ක්, තැඹිලි ගෙඩි 1ක්, ඇඹුල් කෙසෙල් ලැබරිය එකක් ගන්නවා. මෙන්න මේ ඇඹුල් කෙසෙල් ලැබරිය ගත්තාම මෙන්න මේ පළතුරු 9ට ඇතුළත් වෙන්නේ නැහැ කෙසෙල් එක. කෙසෙල් ලැබරිය මේ පළතුරු 9ට ඇතුළත් කරගන්න එපා. ගොඩ දෙනෙක් කරන වැරද්දක් තමයි මේ පළතුරු වර්ග 9 ගත්තාම 9ට කෙසෙල් ලැබරියත් එක්ක තමයි ගණන් ගන්නෙ. එහෙම ගණන් ගන්න එපා. කෙසෙල් පළතුරක් තමයි. නමුත් කෙසෙල් ලැබරියක් වෙනම අනිවාර්යෙන් තියන්න ඕනේ. ඊට අමතරව තමයි මේ පළතුරු වර්ග 9 තියන්නේ. එතකොට ඒත් එක්කම මේකේ මේ යහනේ දැන් ඔය දිෂ්ටි මන්ත්‍රය ගන්නවා නම් අපි මේ දැන් නිවාස ඉඩකඩම් යාන වාහන වගේ ස්ථානීය ආරක්ෂාවලදී හදන යහනේ 4 කොනෙන් පහන් 4ක් දැල් වෙනවා. මොනවද? අබ තෙල් වලින්. අබ තෙල් වලින් තමයි මේ පහන් 4 දැල් වෙන්නේ. එතකොට මේකෙදි විශේෂයෙන් මතක් කරන්න ඕන දෙයක් තමයි ඇයි අබ තෙල් ගන්නෙ? අබ තෙල් ගන්නෙ ඇයි? මම දෙයක් සඳහන් කරන්නම් ඉදිරියේදී. තමන්ගේ ගෙදර කොඩිවින හදි හූනියන් තියෙනවා නම් ඒව තමන්ට සාමාන්‍ය දෙයක් නම් තමන් විසින් අර ඇදලා ඉල්ලගත්තු දෙයක් වගේ දෙයක් නම් ඉවත් කරගන්නේ කොහොමද කියන එක මෙන්න මේ අබතෙල් පහනේ බලයකින් කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒක මම කියන්නම්. මේ අබතෙල් වලට අබතෙල් පහනක් දැල්වුවාම අපිට බලා ගන්න පුළුවන් භූත බලවේග තියෙනවද නැද්ද කියන එක. ඒ නිසා තමයි මේ අබතෙල් පහනට ඇදිලා එනවා. ඒ ඉන්න බලවේගයෙන් ඇදිලා එනවා. ඒ නිසා තමයි මේ අබතෙල් පහන් 4 කොනින් දැල්වන්නේ. හැබැයි මේක මේ සම්මත සංස්කෘතියේ අපේ හෙළයොන්ගේ තියෙන යම්කිසි සම්මත දෙයක් නිසා අපි මේකට ගන්නවා හබල පෙති, මීපැණි හබල පෙති වගේ දේවල් ගන්නවා. ඒත් එක්කම කිරිබත් කෑලි 9ක් අනිවාර්යෙන් තියන්න ඕනේ. එතකොට ඒක අපේ සංස්කෘතියත් එක්ක බැඳිච්ච දෙයක්. ඒ නිසා අපි කිරිබත් කෑලි 9කුත් ඔය යහනේ තියෙනවා. ඒත් එක්කම පාට 9ක මල් වර්ග නෙමෙයි පාට 9කින් මල්. එතකොට ඒකත් එක්කම
තිබ්බහම මම මේ හැම දිෂ්ටි මන්ත්‍රයකම කියනවා මෙන්න මේ පුද තියන්න කියලා. හැබැයි පොදු දේවල් මම කියන්නේ නැහැ. පොදු දේවල් සාමාන්‍ය ලදපස් මල්, විලඳ, මීපැණි, පිනිදිය, හඳුන් කූරු, කපුරු, අඳුන්, සඳුන් ඔය වගේ දේවල් සාමාන්‍ය පොදුයි. ඒවස් හැම එකකටම ගත්තා කියලා කාර්යයක් නැහැ. ඒවා පොදුයි. ඉතින් ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම පොදු දේවල් ඒවා ගන්න ඕනි. ඒවා මම ආයේ නැවත නැවත මතක් කිරීමක් කරන්නේ නැහැ. එතකොට මේ නිවාස ඉඩකඩම් වාහන ස්ථානීය ආරක්ෂා වගේ ආරක්ෂාවන් වලදී අනිවාර්යයෙන්ම දිෂ්ටි මන්ත්‍ර විදියට අපි ගන්නවා සීරාම දිෂ්ටිය, සර්ව යන්ත්‍ර මන්ත්‍ර දිෂ්ටිය, අටකොණ දිෂ්ටිය, විෂ්ණු දිෂ්ටිය. ඔය වගේ දිෂ්ටි වර්ග තමයි ගන්නෙ. ඒ දිෂ්ටි ගත්තාම දැන් මේ ඉහත කියපු හැම එකක්ම කවර් වෙනවා. නමුත් විෂ්ණු දිෂ්ටිය සඳහා වෙනමම පුද අවශ්‍ය වෙනවා. විෂ්ණු දිෂ්ටියම අපි මේ අහනට ගත්තොත් එහෙම වෙනමම පුද අවශ්‍ය වෙනවා විෂ්ණු දිෂ්ටිය සඳහා. ඇයි ඒ විෂ්ණු දිෂ්ටියේදී විශේෂයෙන්ම නිල් මල් මාලයක් ගන්නවා. මම දැන් කතා කරන්නේ විෂ්ණු දිෂ්ටිය. නිල් මල් මාලයක් ගන්නවා. ඒ කියන්නේ නිල් මල් වලින් මල් මාලයක් හදා ගන්නවා. මේ මල් මාලය ඒ වගේම නිල් මල් වට්ටියක් ගන්නවා. මේකත් ගන්නවා කිරිබත් ගුලි 9ක්. හැබැයි කිරිබත් කෑලි නෙමෙයි ගුලි. ගුලි 9ක් ගන්නවා. තැඹිලි ගෙඩියක්, ඇඹුල් කෙසෙල් ලැවරියක්. එතකොට තුල්සිපත් බෙලිපත්. විශේෂයෙන්ම තියාගන්න බලන්න තුල්සිපත්. තුල්සිපත් නැත්නම් බෙලිපත් ඔය වගේ දේවල් තියපුවාම අනිවාර්යෙන් විෂ්ණු දෙවියන්ගේ ආකර්ෂණය ඉක්මනින් ඇදෙනවා. එතකොට නවරත්න තෙල් තියෙන්නේ. නවරත්න තෙල් වලින් හැදපු කැවුම්. ඒ වගේ කැවුම් ඇතුළු කැවිලි වර්ග 9ක් ගන්නවා. හැබැයි කැවුම් විතරයි මේ නවරත්න තෙලෙන් බෙදලා ගන්නෙ. අපි කඩෙන් ගන්න කැවුමක් හරි කමන්න ගෙනලා නවරත්න තෙල් ටිකක් රත් කරලා ඒකට දාලා ගත්තත් කමන්න සුවඳවත් භාවය ඇති වෙනවා. එතකොට කැවිලි වර්ග 9ක් ගන්නවා. පළතුරු වර්ගත් 9ක් ගන්නවා. හැබැයි මේ පළතුරු වර්ග 9ට ඇතුළත් කරගන්න උපරිම උත්සාහ කරන්න බෙලි, දිවුල් වගේ දේවල් අනිවාර්යයෙන්ම ඇතුළත් කරගන්න ඕනේ. එතකොට නිල් රෙදි යාරයක් පමණ ගන්නවා තිරයක් විදිහට විෂ්ණු දෙවියන්ගේ පූජා වලදී විශේෂයෙන්ම. ඉතින් ඕක තමයි දැන් විෂ්ණු දිෂ්ටිය සම්බන්ධව කතා කරේ. එතකොට අපි ආයේ විවිධ අවස්ථාවන් වලදී අපි භාවිතා කරනවා කාලිමෑණියන්ගේ දිෂ්ටි. කාලිමෑණියන්ගේ දිෂ්ටි ගන්නවා. කාලිමෑණියන් හොඳට හෝ නරකට දෙකටම පිහිටට ගන්න පුළුවන් දිෂ්ටියක් තමයි කාලි දිෂ්ටිය කියන්නේ. කාලි දිෂ්ටියක් මම ඉදිරියේදී ලබා දෙන්නම්. මේ කාලි දිෂ්ටිය ලබා ගන්නකොට කාලි දිෂ්ටිය භාවිතා කරනකොටත් අර විදිහටම මල් බුලත් අටුව හදා ගන්නවා. මේ මල් බුලත් අටුව වටේට අනිවාර්යයෙන්ම තැබිය යුතු දේවල් තමයි මේ කියන්නේ. ඒ විදිහටම තමයි පළතුරු වර්ග 9ක් ගන්නවා. තෙල් සහිත කැවිලි 9ක් ගන්නවා. තෙල් වලින් බැදපු කැවිලි තියෙන්නේ. කැවුම් වර්ග ටිකක් එතකොට ඒ වගේ තෙලෙම්ම බැදපු දේවල් තෙලෙම්ම හදපු කැවිලි වර්ග 9ක් තමයි ගන්න ඕනේ. එතකොට මේ කාලිමෑණියන්ගේ දිෂ්ටිවලදී රතු පාට කෙසෙල් නැත්නම් රත් කෙසෙල් කියනවා. රත් කෙසෙල් ඇවරියක් ගන්නවා. අනිත් එක තමයි රත්මල් වදමල්. ඔව අනිවාර්යයි. එතකොට තැඹිලි ගෙඩියක් බැදපු ඇටියට ඒ කියන්නේ ඇටියට වර්ග 5ක් අරගෙන ඒක හොඳට කබලෙන් බෙදලා තමයි ගන්නෙ. ගොඩදිය මස්, ලේ, රීරි, අඳුන්, හඳුන් ගොටු 3 බැගින් තියෙනවා. එතකොට වෙරි 5. ඒ වගේම පඳුරු 9ක් ගන්නවා. පඳුරු 9ක් අනිවාර්යෙන් තැබිය යුතුයි. ඊට පස්සේ හබල පෙති, මී පැණි, මුරුක්කු, කඩල, පොරි, පරිප්පු වඩේ, උඳු වඩේ වගේ දේවල් අනිවාර්යයෙන්ම කාලිමෑණියන් උදෙසා තියෙනවා. ඊට අමතරව කාලිමෑණියන්ගේ බැල්ම ලබාගත හැකි තවත් ක්‍රමවේදයක් තමයි කුරක්කන් තලපයක් නැත්නම් කුරක්කන් කැඳ එකක්. කුරක්කන් වලින් හදපු යම්කිසි ආහාරයක් තැන්පත් කිරීම ඉතාමත් සුබයි. මේ කියන්නා වූ පුද පූජා අනිවාර්ය දේවල්. ඊට අමතරව දේවල් තියෙනවා තව. ඒ දේවල් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන්න අපි දන්නවා මීට අමතරව එක එක පරම්පරාවට ගුරුකුලයෙන් ගුරුකුලයට මේ පුද පූජා පව වෙනස් කරගෙන ඉන්නවා. මේ පුද පූජා සමහර විට දැන් මම කියනවා නම් අඳුන් සඳුන් රීරි ලේ ගොටු 3 බැගින් තියන්න කියලා. ගොටු 3 බැගින් තියන්න කියපුවාම
සමහර අය තියෙන ගොටු 7 බැගින්. සමහර પરම්පරාවල තියෙන එක ගොටුව බැගින්. සමහර પરම්පරාවල ඔය ලේරීරි පුරුටු ඔය වගේ දේවල් බුලත් කොලේ නිකන් ගාලෙවල බුලත් කොලේ නිකන් තියෙන ඒවාත් තියෙනවා. එහෙම අවස්ථාවන් තියෙනවා. මම කියන්නේ ඒවා වැරදි කියන එක මම කියන්නේ නැහැ. ඒ પરම්පරාවට ආවේනිකව හුරු විච්ච රටාවන්. ඉතින් ඔබ කරගෙන ආපු රටාවන් අනුව ඒ විදිහටම කරගෙන යන්න. එතකොට එක කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. අනිත් එක තමයි අපි දන්නවා දැඩිමුණ්ඩ දෙවියන්. දැඩිමුණ්ඩ දෙවියන් අලුත් නුවර දේවතාවුන් වහන්සේගේ යම් කිසි මන්ත්‍ර යන්ත්‍ර කටයුත්තක් සිදු කරනවා නම් දැඩිමුණ්ඩ දෙවියන්ට පුද පූජාවන් විදිහට විශේෂයෙන් වෙනස් ආකාරයේ විදිහක් වෙන්නේ නැහැ. මේවත් චූටි වෙනස්කම් තමයි සිද්ධ වෙන්නේ. එතනදී අපි භාවිතා කරනවා දැඩිමුණ්ඩ දිස්තිය සඳහා සුදු රෙදි ආර 3ක් ගන්නවා. කැවිලි 9ක්, කැවිලි වර්ග 9, පළතුරු වර්ග 9. හැබැයි මෙතනදී කියන්නේ නැහැ තෙලෙන් හදපු කැවිලි කියන්නේ නැහැ. ඒක කිසි ගැටලුවක් නැහැ. ඕනම කැවිලි වර්ග 9ක් ගන්නවා, පළතුරු වර්ග 9ක්. අනිත් එක පිච්ච මල් වලින් හදපු සමන් පිච්ච මලෙන් හදපු මල් මාලයක් ගන්නවා. ඒ වගේම සමන් පිච්ච මල් වට්ටියක් ගන්නවා. එතකොට කුඩා කිරිබත් පාත්‍ර 9ක් අවශ්‍යයි. කිරිබත් පාත්‍ර චූටි පාත්‍ර වලට පාත්‍ර 9කට කිරිබත් දාලා ඒවා තියන්න ඕනේ. එතකොට පඳුරු 9ක්, උග්ගස්, කසපැන්, ඇඹුල් කෙසෙල් ඇවරියක්, වේවැල, පන්දම. ওই වගේ දේවල් දැඩිමුණ්ඩ දිස්තිය උදෙසා භාවිතා කරන යන්ත්‍ර මන්ත්‍ර කටයුතු වලදී යහනේ තැබිය යුතු වෙනවා. එතකොට ඒ වගේ දැන් හිතන්නකෝ අනිවාර්යයෙන්ම තැබිය යුතු අතරේ වේවැල පන්දම ඒවා අවශ්‍ය නැහැ වගේ හිතනවා නම් එහෙම කිසි ගැටලුවක් නැහැ. තමන් මං කියන්නේ මේ පුද හරියාකාරව නිසියාකාරව තිබ්බොත් තමයි නියම ප්‍රතිඵලය ලබන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව මේවා මේ අත්‍යවශ්‍ය වෙන්නෙම නැහැනේ කියලා වල තමන් කරගෙන ආපු ක්‍රමවේදයක් තියෙනවා නම් ඒ ක්‍රමවේදයට කරන්න. හැබැයි මේ දැන් දැඩිමුණ්ඩ දිස්තිය නෙමේ ඕනම දිස්තියකට මේ පළවෙනි වතාවේ ඔබතුමාලා යම් කිසි ප්‍රමාණයක් තිබ්බනම් කැවිලි වර්ග 9, පළතුරු වර්ග 9 මේ කියන වේවැල පන්දම ඔක්කොම තිබ්බනම් ඊළඟ දිස්තිය අනිවාර්යෙන් මේ ටික තැබිය යුතුමයි. ඒක අනිවාර්යයි. ඒක තමයි මන්ත්‍ර ශාස්ත්‍රයේ තියෙන ධර්මතාවය, නීතිය, රීතිය. ওই හැම දෙයක්ම පිළිපැදිය යුතු වෙනවා. එහෙම නැති වුණොත් Tamanට යම් කරදර බාධක එන්න පුළුවන්. ටිකින් ටික තමා වෙතට ලං වෙනවා. මොකද පළවෙනියෙන් දෙනවා පුද පූජා අඬ ගහනවා, හොඳට දෙනවා. ඊළඟ එකේදී අඩු කරොත් එහෙම මොකද ඒ දෙවියන්ගේ බැල්ම වැටෙනවා. වැටුණට Tamanට කරදර ඇති වෙනවා. ඔතනදී මම තව දෙයක් මතක් කරන්නම්. අපි දන්නවා බුදුරජාන් වහන්සේ උදෙසා තබන පහන යම් කිසි දවසක අපිට තියන්න නොහැකි වුණා කියලා කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද බුදුරජාන් වහන්සේ කෙලෙස් රහිත උතුම් බුද්ධත්වයේ ලැබූ කෙනෙක්. ඉතින් දෙවියන් කියන්නේ කෙලෙස් සහිත දේවතා කොට්ටාසයක්. කෙලෙස් සහිතයි. හරි ආසාවක් තියෙනවා. ආසාවන් තියෙනවා. ඒ නිසා ඒ දෙකේ අතර වෙනස ඒක තමයි. නිසා අනිවාර්යයෙන්ම පළවෙනියෙන්ම තබන පුද නොඅඩුව ඊළඟ වතාවේ තැබිය යුතුමයි කියන්නේ ඒකයි. එතකොට අපි දන්නවා ඊළඟට නවග්‍රහ දිෂ්ටි අපි භාවිතා කරනවා යම් සාන්ති කර්ම වලදී යంత్ర මන්ත්‍ර කටයුතු වලදී. නවග්‍රහ දිෂ්ටි ග්‍රහ දෝෂ ඔය දැන් අපි හඳහනක් එහෙම පරීක්ෂාවට ලක් කරලා එතනදි කියනවා අපි නැත්තම් අපිම හරි කමන්නේ අපි හඳහන පරීක්ෂා කරගත්තාට පස්සේ අපිට දැනෙනවා දැන් මට තියෙනවා ඒ රාෂ්ටකයක්, ලග්නේ රාෂ්ටකයක්, චන්ද්‍රේ රාෂ්ටකයක් හෝ අෂ්ටමේ රාෂ්ටකයක්. එහෙම නැතිනම් නරක දසාවක් ලැබලා එහෙමනම් ඒකට උචිත වන ආකාරයට ඒ ග්‍රහයන්ගේ බලය හීන වන ආකාරයට යන්ත්‍රයක් පළඳින්න සිද්ධ වෙනකොට අපි භාවිතා කරනවා නවග්‍රහ දිෂ්ටිය. නවග්‍රහ දිෂ්ටිය භාවිතයේදී අනිවාර්යයෙන්ම පාට 9 වස්ත්‍ර භාවිතා කරන්න ඕනි. ඒකෙදි පාට 9ක් ඇති රෙදි යාර 3ක් වගේ ගන්නවා. එතකොට කැවිලි වර්ග 9 ගන්නවා, පළතුරු වර්ග 9ක් ගන්නවා. මේ කැවිලි වර්ග 9 උපරිම තෙල් සහිත කැවිලි වර්ග වලින් ගන්න බලන්න. එතකොට පාට මල් වර්ග 9ක් ගන්නවා. එතකොට ඇට වර්ග 9ක්. ඊට පස්සේ කොළ වර්ග 9, පඳුරු වර්ග 9,
තැඹිලි ගෙඩියක්, ඇඹුල් කෙසෙල් ලැබරියක් වගේ දේවල් අරගෙන තමයි මේ නවග්‍රහ දිෂ්ටිය භාවිතා කරන්නේ. මම මේ හැම දිෂ්ටියකදීම පොදු දේවල් භාවිතා මේ නැවත කිව්වේ නැහැ. පොදු දේවල් අනිවාර්යයෙන්ම තැබිය යුතුමයි. අපි එහෙමනම් තවත් දිෂ්ටි ගණනාවක පුද පූජාවන් සම්බන්ධව කතා කරමු. ඊළඟ වීඩියෝ එකේදී වීඩියෝ දීර්ඝ වෙන නිසා මම අදට නවතිනවා. අපි එහෙමනම් ඊළඟ පාඩම් මාලාවේදී පුද සහ ප්‍රයෝජන කියන පාඩම් මාලාවේදී අපි ඊළඟ දිෂ්ටි සම්බන්ධ වෙන පුද මොනවාද කියලා බලාගමු. එතකොට මේ හැම දෙයක්ම ලියලා හරි කමන්නේ තියාගෙන යම් පරම්පරානුව යම් ගුරුකුලානුව තමන්ගේ ඒ පුද පූජාවන් වෙනස් වන්නේ නම් ඒකට මේවා එකතු කරන්න අවශ්‍ය නම් ඒවා එකතු කරගෙන හරි ගමනක් යන්න. එතකොට තමන්ගේ ඇස් දෙකට පෙනෙන ආකාරයේ සත්‍ය බලා ගන්න පුළුවන්. මොකද අපි මේ වෙනකොටත් කරන්නා වූ සෑම දෙයකම සත්‍ය තමන්ගේ ඇස් දෙකටම දකින්නට හැකියාව ලැබෙනවා. එතකොට පුදුම සතුටක් දැනෙනවා. යම් රෝගියෙක් සුවපත් වෙනකොට තමන්ගේ හිතට දැනෙන සතුට තරම් ආය වෙනත් ආහාරයක් නැත. ඒ නිසා අපි හැම දෙයක්ම නිසියාකාරව හරියට පුරුදු වෙලා මේ වැඩ කටයුතු කරමු. එහෙමනම් පුද සහ ප්‍රයෝජන ඊළඟ පාඩමෙන් අපි හම්බ වෙමු. එතකම් මම නවතින්නම්. හැම දිනාටම තෙරුවන් සරණයි.